තැපැල් දෙපාර්තමේන්තුවේ එක් වෘත්තීය සමිතියක්, ඒ කියන්නේ තැපැල් හා විදුලි සංසේවා නිලධාරීන්ගේ සංගමය වෘත්තීය ක්‍රියාමාර්ගයක් දවස් 2ක සිද්ධ කරන බව දන්වා තියෙනවා. ඇත්තටම මේක දැනුම් දීම කරේම ගිය සිකුරාදා. ඒකෙදී මම හිතන්නේ සාකච්ඡාවකට උන් බලාපොරොත්තුවක් නැහැ. උන් එක දැනුම් දීම කරේ. නමුත් අපි ඊයේ දවසේ අමාත්‍යාංශ ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් ඔවුන්ගේ සාකච්ඡාවක් කරා. ඇත්තටම ඔවුන්ගේ ඉල්ලීම් 15ක් තියෙනවා. ඒ ඉල්ලීම් 15 සම්බන්ධයෙන් අපි පරිපාලන විදිහට ගෙන තියෙන බොහොම ධනාත්මක දේවල් තියෙනවා. අපි ඔවුන්ට කතා කරා. උන්ගේ ඒකත් පිළිගත්තා. හැබැයි උන් තවදුරටත් වෘත්තීය ක්‍රියාමාර්ගය යෙදෙන බව කියනවා. හැබැයි කියන්න ඕන කාරණාවක් තියෙනවා. තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල් කාර්යාල 650ක් විතර තියෙනවා. ඒ වගේම උපතැපැල් කාර්යාල 3400ක් තියෙනවා. ඒ වගේම වෘත්තීය සමිති 34ක් තියෙනවා. ඉතින් ඒ වෘත්තීය සමිති වලින් එක වෘත්තීය සමිතියක් තමයි තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය කියන්නේ. ඔවුන් තමයි වෘත්තීය ක්‍රියාමාර්ගයේ යෙදලා ඉන්නේ. නමුත් අද අනිකුත් නිලධාරීන් සියලු දෙනාම කාර්යාලවලට වාර්තා කරනවා. මොකද අනිත් එකදු වෘත්තීය සමිතියක්වත් මේ ක්‍රියාමාර්ගයට සහයෝගය දක්වන්නේ නැහැ. ඒ වගේම උපතැපැල් කාර්යාල 3400ක වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඔවුන් සියලු දෙනාම තමන්ගේ කාර්යාලය විවෘත කරලා අද දින රාජකාරී කරනවා. ඒ හින්දා ජනතාවකට යම් අපහසුතාවයක් වෙනවා නම් ඒක දැනන් දුන්න ඕන. උපතැපැල් කාර්යාල සියල්ල අද දවසේ හෙට දවසේ සාමාන්‍ය පරිදි විවෘත කරලා තියෙනවා. ඒ හින්දා එතෙන්ට ගිහින් තමන්ගේ තැපෑලේ අවශ්‍යතාව සපුරා ගන්න පුළුවන් කියන කාරණාව. මම චමිෂාද සිල්වා නියෝජිත තැපැල්පති පාලන ලෙස කටයුතු කරන්නේ. ඇත්තටම අද දවසේ මේ තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය අද සහ හෙට දින දෙකේ දියත් කරලා තියෙන වැඩ වර්ජනය සාධාරණ නැහැ කියලා තමයි මේ පාලන පැත්තෙන් ඔවුන්ගෙන් ඉදිරිපත් වෙලා තියෙන ඉල්ලීම් සම්බන්ධයෙන් බලද්දී මට කියන්න තියෙන්නේ. විශේෂයෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහා සහ ඊළඟට සුළු සේවකයන් සඳහා සේවා ව්‍යවස්ථාවල් දෙකක් හදන්න අනුමැතිය ලැබුණා, කැබිනට් අනුමැතියක්. ඉතින් මේ අනුමැතියෙන් මේ වෙනකොට අපි නිල ඇඳුම් කාර්ය මණ්ඩලයේ සේවා ව්‍යවස්ථාව සකස් කරලා ආයතන අධ්‍යක්ෂකගේ නිර්දේශ සහිතව රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළා තියෙනවා. නිලධාරී සේවා ව්‍යවස්ථාව සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා තියෙනවා. වෘත්තීය සමිතිත් සමග සාකච්ඡා වර 40 ගණක් සිද්ධ කරලා තියෙනවා. සම්පූර්ණයෙන් මේක කෙටුම්කත් කරලා අවසන්. ඇත්තටම කියනවා නම් මේ පහුගිය කාලේ මේකේ ප්‍රමාදය තියෙන්නේ මේ වැඩ වර්ජනය කරන වෘත්තීය සමිතිය අතේම තමයි. අපි ඔවුන්ගෙන් යම් විරෝධතාවයක් ආවා. ඒ පිළිබඳව අපි සාකච්ඡා කරා. ඔවුන් මාසයක කාලයක් ඉල්ලුවා මේක සම්බන්ධයෙන් තීරණයක් දෙන්න. ඉතින් අපි මේක තමයි බලාගෙන ඉන්නේ. හැබැයි ඒගොල්ලෝ ඉල්ලීමක් විදියට ප්‍රමාදයක් විදියට ඒක පරිපාලනය පැත්තට දානවා. අපි ඒක පිළිගන්න කැමති නැහැ. ඒ වගේම තමයි නිලධාරී බඳවා ගැනීම සම්බන්ධයෙන් අපිට සමාලෝචන කමිටුවෙන් අපි මේ පළවෙනි අදියරට 700ක් තමයි බඳවා ගන්න ඉල්ලුවේ නිලධාරීන්. ඒකෙන් අපිට මුලදී 300ක් බඳවා ගන්න අවස්ථාව දුන්නා. අපි ඒකට වැඩ කරගෙන යන අතරේ නැවත වරක් සමාලෝචන කමිටුවෙන් මේ වෙනකොට තව 300ක් බඳවා ගන්න අනුමැතිය ලැබිලා තියෙනවා. එතකොට දැන් 600ක්. ඇත්තට මේ අනුමැතිය ලැබුණාම මේ සඳහා කරන්න අවශ්‍ය කටයුතු යම් ප්‍රමාණයක් තියෙනවානේ. අපි රාජ්‍ය සේවා කොමිෂන් සභාවත් එක්ක එම කටයුත්ත කරමින් තමයි ඉන්නේ. ඉතින් එතකොට මේ බඳවා ගන්න මේ ප්‍රමාණය දෙනවා කියලා දැනගෙන තමයි මේ එතකොට එයාලගේ ඉල්ලීමක් ඉෂ්ට වුණා වගේ වෙනවනේ. මේක මේ වගේ ඉල්ලීමක් දැම්මහම මේ වෙනකොටත් 600කට බඳව ගන්න අනුමැතිය ලැබිලා අපි මේ කටයුතු කරමින් යන්නේ. ඉතින් එතකොට ඇත්තටම කියනවා නම් මේ සාධාරණ නොවන